Hey study lovers, welcome back to my uni diaries. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ අපේ marketing management course එකට අපි කරපු group assignment එක ගැන. ඉතින් ඔයාලත් මගේ uni diaries එක එකතු වෙන්න කැමති නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ marketing assignment එක ගැන කතා කරොත් ඒක ටිකක් දිග කතාවක්. හැබැයි මම පුළුවන් තරම් කෙටි කරලා මේ වීඩියෝ එක කරන්න බැලුවා. කෙටියෙන්ම කිව්වොත් අපිට marketing assignment එකට තිබ්බේ trend එකක් identify කරගෙන අලුත්ම product එකක් launch කරන්න. එහෙම නැත්නම් තියෙන product එකකට මොකක් හරි අලුත් දෙයක් එකතු කරන එක. ඉතින් ඔයාලා දැක්කා වගේ මේක ලකුණු 30ක් වටින assignment එකක්. ඉතින් මේක අපිට ලකුණු හම්බෙන්නේ creative demonstration එකට, summary report එකට, ඒ වගේම මේ product එකට හදන promotional video එකට වගේම peer evaluation එකට. ඉතින් මේක leader තමයි කරන්න තිබ්බේ, which is me. ඉතින් අපේ product idea එක උනේ portion control plate එකක්. ඉතින් ඔයාලා දැකලා ඇති මේ concept එක lunch boxes වල අපිට ඒ concept එක plate එකකට ගේන්න ඕන වුණා. ඒත් එක්කම අපේ target audience එක උනේ portion control කරන්න අවශ්‍ය වයසක අය, gym යන අය වගේ අය. ඉතින් මේ ඔබ දකින්නේ අපේ promotional video එකට මම හදන plate එක. ඉතින් ඇත්තටම අපි බැලුවා මැටි භාණ්ඩ හදන කෙනෙක්ට කියලා මේක හදාගන්න. හැබැයි ඒගොල්ලොන්ට සති දෙකක් වගේ යනවා කිව්වා හදලා එවන්න. ඉතින් අපිට time මදි නිසා මම plate එක හැදුවා. ඔන්න අද තමයි අපේ ප්‍රොමෝෂනල් වීඩියෝ එක ෂූට් කරන්න මේ හැමෝම අපේ ගෙදර එන දවස. ඉතින් අපි එළිය පික්මී එක එනකන් ඉද්දි මේ යාළගේ ප්‍රොමෝෂනල් වීඩියෝ එකකටත් අපිට ඉන්න උනා. ඉතින් අපි ඇත්තට කැමැත්තෙනුත් නෙමේ හිටියේ. එයාලා මොකක් හරි සිංහල සෙමින එකකට තමයි මේ වීඩියෝස් හදන්නේ. ඉතින් ඇත්තටම නිකන් අර ස්ට්‍රීට් ඉන්ටර්විව් වගේ එකක්. එයාලා අපිට කිව්වා නිකන් දන්නේ නැහැ වගේ හැසිරෙන්න කියලා. බට් ඔයාලා හිතුවද අපි අත උස්සලා කැම්පස් ආවා කියලා? අපි හොඳට සිංහල දන්නවා. කොහොම හරි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැක්කනම් just ignore it. අපි ඒ රඟපානවා. Back to our promotional video. ඉතින් අපේ ඇඩ් එකේ මට තිබ්බේ ආච්චිගේ චරිතයක් කරන්න. ඇත්තම කිව්වොත් මේ ආච්චිගේ කැරක්ටර් එක මමම තමයි ක්‍රියේට් කරේ. ඒ හින්දා මම හිතුවා ඒක මමම ඇක්ට් කරොත් හොඳයි කියලා. මොකද මට ටිකක් පුළුල් නලඩක් තියෙනවා. මගේ කොණ්ඩෙත් ආච්චිගෙට ගැලපෙනවා. ඒ නිසා මම මේ කැරක්ටර් එක බාරගත්තා. ඉතින් මං කරද්දි හිතුවේ නැහැ මෙච්චර ලොකු රීච් එකක් අපිට එයි කියලා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවා නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් පින් කරලා තියෙන කමෙන්ට් එකේ ලින්ක් එකකින් ගිහිල්ලා. ඉතින් අපි මේ වීඩියෝ එක දැනට ලක්ෂ ගාණක් බලලා තියෙනවා. ඒත් එක්කම ලයික්ස් උත් 4000 ගාණක් තිබ්බා. ඔයාලා බිලීව් කරයිද දන්නේ නැහැ. අද වෙනතුරු මට ඉන්බොක්ස් මැසේජස් එනවා අපේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක අහලා. ඒකෙන්ම තේරෙනවා අපේ ප්‍රොඩක්ට් එක සමාජයට ඕන ප්‍රොඩක්ට් එකක් කියලා. ඒ නිසා ඉස්සරහදී මේබී අපි මේක බිස්නස් එකක් විදිහට උනත් කරන්න ඉඩ තියෙනවා. මේ ඉන්නේ අපේ තිරේ පිටුපස වීරයා. ඉතින් එයා මට ඕන විදිහට ෂොට්ස් ටික ලස්සනට අරන් දුන්නා. ඒත් එක්ක මේ ප්‍රොමෝෂනල් වීඩියෝ එක හදන දවසේ අපේ ගෙදර ආපු අයට thank you. ඔයාලා නැත්තම් මේ වීඩියෝ එක අපිට ලස්සනට හදාගන්න බැරි වෙනවා. ඉතින් එදාම අපේ ගෙදර ආව ෆයිනෑන්ස් එකේ කට්ටියකුත් එයාලගේ ප්‍රොමෝෂනල් වීඩියෝ එකට අවශ්‍ය ක්ලිප්ස් ටිකක් ගන්න. ෆයිනෑන්ස් එකේ කට්ටියටත් අපේ අම්මා කැම රෙඩි කරලා තිබ්බේ. හැබැයි යාලට පරක්කු වෙනවා කියලා කිව්වා ඊළඟ ෂොට්ස් ටික ගන්න. ඒ නිසා යාලා ගියා. අනිත් අයට ට්‍රීට් එක දීලා එයාලට මං Uber එකක් දාලා එයාලා යනකම් බලාගෙන හිටියා Uber එක දිහා. ඔයාලට කියන්න මේක ප්ලේට් එකක් හදන්න අපෙන් 7000ක් කිල්ලුවා. ඉතින් ඒක ලොකු ප්‍රයිස් එකක් නිසා අපි ඩිසයිඩ් කරා අපිම හදා ගන්නවා කියලා මේ විදිහට. ඊට පස්සේ මම මේකෙන් අර කම්පාර්ට්මන්ට්ස් වෙන් කරන පාර්ට්ස් අලව ගත්තා. එතකොට මේක තමයි අපේ ප්ලේට්ස් වල ෆයිනල් ලුක් එක. මම දන්නවා ෆිනිෂින් එක ලස්සන නෑ කියලා. හැබැයි අපිට කිව්වා ප්‍රොඩක්ට් එකට නෙමෙයි ලකුණු දෙන්නේ අපි මාකට් කරන විදිහට කියලා. ඉතින් මේ ප්‍රොඩක්ට් ලොන්ච් එක කරන දවසේම අපිට තව සබ්ජෙක්ට් එකක ප්‍රසන්ටේෂන් එකක් කරන්න තිබ්බා. අපි ඒක කරලා එහෙමම අපේ වැඩේට බැස්සා.
ඉතින් ඔයාලට මතකයි නම් අපිට සමරි රිපෝට් එකකුත් හදන්න තිබ්බ අපේ ප්‍රොඩක්ට් එක ගැන. ඉතින් මං තමයි මේකත් කරන්න හිතාගෙන හිටියේ. හැබැයි අන්තිමට වැඩක් ගොඩක් එකතු වෙලා තිබ්බ නිසා මට ඒක කරන්න බැරි වුණා. මං ඉතින් ගෲප් එකේ වෙන කෙනෙක්ට බාර දුන්නා. ඉතින් එයාලා ඒ ටික ලස්සනට කරලා තිබ්බා. ඒත් එකම කියන්න ඕනේ මේ ටේබල් එක ඩෙකොරේට් කරන්න ඕන මේ හැම දෙයක්ම ලෑස්ති කරලා තිබ්බේ ගෲප් එකේ අනිත් අය. ඉතින් එයාලත් ඒ වැඩේ ලස්සනට කරලා තිබ්බා. දැන් එහෙනම් බලමු අනිත් ගෲප්ස් වල අය කරලා තිබ්බ දේවල්. ඇත්තම කිව්වොත් අපිට ලෙක්චරර්ස් ලගෙන් හොඳ කම්ප්ලිමන්ට්ස් හම්බ වුණා. ඒගොල්ලෝ ගොඩක් ඉම්ප්‍රෙස් වුණා. මම පොටෙන්ෂල් බයර්ස් ලව ට්‍රැක් කරගන්න පුළුවන් වුණා කියලා කිව්වම. ඉතින් මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් අපිට. ඉතින් ඔය විදිහට තමයි අපේ මාකටිං මැනේජ්මන්ට් කෝස් එකේ ගෲප් අසයින්මන්ට් එක අපි සක්සස්ෆුලි කන්ක්ලූඩ් කරේ.